දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද වීඩියෝ එක ඇත්තටම ඊයේ දාන්න හිටපු වීඩියෝ එක හෝම් ස්ටුඩියෝ මේ මම කැමරා එක ඉස්සරහා නෙමෙයි රෙකෝඩින් එක කරේ. මොකද මේක මට පොඩ්ඩක් ස්ක්‍රීන් ෂෙයා කරලා කියලා දෙන්න ඕන නිසා සහ මේක මම කරන්න බලාපොරොත්තු වෙන මේකේ වීඩියෝස් කීපයක් මේ ඉස්සරහට අර ඇක්ෂන් අයිටම්ස් දීලා මේකෙන් ඇත්තටම අර මම කිව්ව විදියට 10000 බැලුවොත් අවසානට එලා 100ක් හරි බල්ලා මේක හරියට කරයි කියන එක මත ඉඳගෙන කරන්න ඕන නිසා මම ස්ක්‍රීන් ෂෙයාර් එකක් කරලා තමා ලූම් through මේ රෙකෝඩින් එක කරන්නේ. බට් ඊයේ මගේ මේ ලූම් එකේ ප්‍රශ්නයක් කියලා මොකක් කරේ ක්‍රෑෂ් වුණා වීඩියෝ එක. ඒක නිසා අප්ලෝඩ් කරනවා. ඒක නිසා අද මම වීඩියෝ එක මෙන්න මේ විදිහට පබ්ලිෂ් කරනවා. රයිට්. අපි කෙලින්ම පොයින්ට් එකට යමු. වැඩි කාලයක් ගත කරන්න බෑ. වැඩි වෙලා තියාගන්නත් ඕනේ නැති නිසා මේ වීඩියෝ එක ලොකු කාලයක් තියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පොඩි පොඩි කොටස් වශයෙන් කරගෙන යමු. එතකොට මූලිකම දේ තමයි ඔය කතන්දර වලට එන්න කලින් අපි කතා කරන්න ඕනේ මේක දැන් ඇබ්සලියුට් බිගිනර්. ඒ කියන්නේ මෙලොවම දෙයක් දන්නේ නැති කෙනෙක් මේ අප්වර්ක් තියා මේ ෆ්‍රීලාන්සින් ගියා මොකුත් දන්නේ නැති ඕනම කෙනෙක්ට පොදුවේ මේක මේ වීඩියෝ එක බලලා අවබෝධයක් ගන්න පුළුවන් වෙන විදිහට තමයි මම මේක කරන්නේ. ඒක නිසා මට මේක මුලින් ඉඳන්ම කියන්න වෙනවා සියලුම මේ කතන්දරේ ඉඳලා මගේ අවුරුදු 8ක කාලයක තුල මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගද්දී මම හිතුවා හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් දීලා මේක කරන්න ඕන කියලා. මොකද හැමෝටම මේකෙන් ප්‍රයෝජනයක් තියෙන්න ඕනේ. ඒතර මේ වීඩියෝ එක බලද්දි මම වගේ টপ රේටර් ප්ලස් අවුරුදු 7-8ක් අප්වර්ක් එකේ වැඩ කරලා දැන් ක්ලයන්ට්ස් ලයික් ප්‍රොජෙක්ට්ස් 10 15 කරන ඒ වගේ ස්ටේටස් වල මේ අප්වර්ක් ඇන්ඩ් ෆ්‍රීලාන්සින් පැත්තේ ඉන්න කෙනෙක් මේක මම කියනවා බලන්න අවශ්‍ය නැහැ. මොකද එහෙම බැලීම තුලින් ඔයාලට ලොකුවට ගන්න දෙයක් නැහැ. මේක මුලින් ඉඳලා බිගිනර්ස් අර මේක මේ ඒ කාණ්ඩේ කැටගරි එකේ ඉන්න අයට නෙමෙයි මේක ඇවිල්ලා from the beginning මේක ස්ටාර්ට් කරන්න බලාපොරොත්තු වෙන අය වෙනුවෙන් කරන්නව වීඩියෝ එකක්. so අනිත් අය මේ just skip the video right. හරි අපි පටන් ගමු. මූලිකව මේකට එන්න කලින් මේකේ අපි බෑග්ග්‍රවුන්ඩ් එක බලන්න ඕන මේ විදියට. මෙහෙම හිතන්න මේ ඉන්නේ ඔයා හරි ඉන්ඩිවිජුවල් කෙනෙක්. දැන් මේ ඉන්න ඔයා සාමාන්‍යයෙන් දැන් මේ පුද්ගලයා ගත්තම මේ කෙනා අපි ගත්තම මෙයා යම්කිසි අපි හිතමු බොහෝ විට කෙනෙක් මොනවා හරි ෆුල් ටයිම් ජොබ් එකක නියැලෙනවා. රයිට් ෆුල් ටයිම් ජොබ් එකක නියැලෙනවා. ෆුල් ටයිම් ජොබ් එකක නියැලෙනවා කියලා කියන්නේ මොකක්ද කියන එක මුලින්ම තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් සමහරවිට මේක බලන කෙනෙක් එහෙම නොවෙන්න පුළුවන්. නමුත් එයා ෆුල් ටයිම් ජොබ් එක නැත්තම් අනිත් පැත්තේ මොනවා හරි මොකද්ද බිස්නස් එකක නියැලෙනවා. රයිට් ඔය කරුණු දෙක අවබෝධ කරගන්න ඕන මුලින්ම. රයිට් එතකොට ඕකෙන් කියවෙන දේ ඊළඟට බලන්න අපි මේ මුල ඉඳන් කියලා දෙනවා. රයිට් මොකද මේ බෑග්ග්‍රවුන්ඩ් එක නැතුව එන අය මේක මොකද මේවා ඇවිල්ලා මේවා අර ජිල් මාට්ටවත් එහෙම දේවල් නෙමෙයි. හරි මේවා ඇවිල්ලා සම්පූර්ණ ප්‍රොෆෙෂනල් වැඩ. එතකොට මේවට එද්දි මේ සම්පූර්ණ වපසරිය දැනගෙන එන්න ඕනේ. මොකද මෙව්ව ඇවිල්ලා මේ ට්‍රේඩින්ග් වත් බයිනෑන්ස් වත් ඔය වගේ විකාර කතා නෙමෙයි. මේ ඇවිල්ලා ප්‍රොෆෙෂනල් වැඩ කරන විදියක්. හරි ඒක නිසා මේක මේ විදියට දැනගන්න ඕනේ. රයිට් එතකොට මේ කාණ්ඩ දෙකෙන් එකට වැටෙනවා. සමහරට එක්කෙනෙක් ඉන්න පුළුවන්. රයිට් අපි හිතමු ජොබ්ලස් කෙනෙක්. ඒ කියන්නේ මොකුත් කරන්නේ නැහැ බිස්නස් උන්නේ නැහැ මේවා. රයිට් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ වගේ කාණ්ඩයකට එද්දි පොඩ්ඩක් මේ කතන්දරේ හිතන්න වෙයි. ඒක මම ඉස්සරහට කියන්න. නමුත් මෙන්න මේ කාණ්ඩ දෙකේ කට්ටිය දැන් මේක බලනවා නම් වීඩියෝ එක මූලිකවම කියන්න ඕන කාරණාව තමයි ඔයාලා මෙන්න මේ ෆුල් ටයිම් ජොබ් බිස්නස් කියන එක කරන්නේ යම් කිසි දෙයක් පදනම් කරගෙන. යම් කිසි දෙයක් පදනම් කරගෙන. ඒක ඕගොල්ලෝ ඔයා පොඩි කාලේ ඉඳලා රයිට් මේ චූටි කාලේ ඉඳලා ඔයා දැන් මේ මොහොතට එනකන් යම් කිසි ආකාරයකින් ෆලෝ කරපු දෙයක්. ඔයා පැෂනේට් දෙයක් වෙන්නත් පුළුවන්. සමහරවිට පැෂනේට් නැති දෙයක් වෙන්න පුළුවන්. නමුත් ටික ස්ටෙප් බයි ස්ටෙප් ෆලෝ කරලා ආපු දෙයක් තියෙනවා. ඒක මත තමයි ඔයාගේ මෙන්න මේ ෆුල් ටයිම් ජොබ් එක හරි මෙන්න මේ බිස්නස් එක කියන එක හරි තීරණය වෙලා තියෙන්නේ. ඕක ඔයාලට පිළිගන්න වෙනවා. ඒකට තමයි අපි කියන්නේ කෙනෙක්ගේ ස්කිල් එක කියලා. කෙනෙක්ගේ ස්කිල් එක කියන්නේ ඕකට පුතා. රයිට්. එතකොට අනිවාර්යෙන් ඔයා හිතලා බලන්න ඔයා දිහාට හැරිලා බලන්න ඔයාද කරන ෆුල් ටයිම් ජොබ් එක හරි ඔයා කරන බිස්නස් එක හරි මොකක් හරි ඔයාගේ යම්කිසි ස්කිල් එකක් මත තදනම් වෙලා තමයි කෙරෙන්නේ. එහෙම නොවෙනවා නම් ඒක ඇවිල්ලා සමහරවිට ඔයා පොඩි කාලේ ඉඳන් හදාගත්ත ස්කිල් එක නොවෙන්න පුළුවන්. බට් පසු කාලීනව එක ඩොමේන් එකකින් ඉඳලා අනිත් ඩොමේන් එකකට මාරු වෙන්න ඇවිල්ලා තියෙනවා. නමුත් එතනත් අවසානයේ තියෙන්නේ ඔයා මේ දේ හොඳට ස්ටඩි කරලා තියෙන්න ඕනේ. නැත්තම් මේ දෙකෙන් එකක්වත් හරියට නම් කරන්න බෑ මට තේරෙන විදිහට. ඒක නිසා මෙතන එතකොට වැදගත්ම වචනය තමයි මම කියන්නේ මෙන්න මේ සෝරි මොකද්ද ස්කිල් කියන කතාව. මොකද්ද මේ ස්කිල් එකක් කියලා කියන්නේ සිංහලෙන් ඔයාගේ තියෙන යම්කිසි දක්ෂතාවයක් හැකියාවක් කියන කාරණාව. ඒක මත තමයි තීරණය වෙලා තියෙන්නේ. ඒක කාටවත් නැහැ කියන්න බෑ. එතකොට මෙතන එකම එක අර එක්සෙප්ෂන් එකක් තියෙනවා ජොබ්ලස් කිව්වම ජොබ්ලස් කියලා කියන්නේ ඔයාලට එතකොට තේරෙන්න හිතෙන්න ගන්නවා
මට මොකුත්ම බැරිද කියලා. එහෙම හිතෙන්න පුළුවන් මේක බලනකොට ජොබ්ලස් කෙනෙක්ට හිතෙන්න පුළුවන් රයිට්. ඒ කියන්නේ මට මොකුත් බෑ කියන එක. මම මොකුත් කරන්නේ නැහැ කියන්නේ ස්කිල් එක 0. ඒ කියන්නේ මොකුත් බෑ. නෑ එහෙම කියන්න බෑ. සමහරවිට ඔයාගේ අර අපි කියන්නේ හිඩන් ස්කිල්ස් තියෙන්න පුළුවන්. ඒව එකක්වත් ඔයා එළියට අරන්නේ එක්ක ඔයාගේ තියෙන කම්මැලිකම, එක්ක ඔයාගේ තියෙන පැත්තකට දාලා ඔය බලාගෙන ඉන්නකම, එක්ක දෙන දෙයක් කාලා බීලා ඉන්න විදිහට ඉන්න නිසා රයිට්. ඒක නිසා ඒක තේරුම් ගන්න. ඒකයි මම අර පස්සේ කියන්නම් කිව්ව ජොබ්ලස් හැර. නමුත් මෙන්න මේක ඕන පුතා. මේ ජොබ්ලස් සොරි ස්කිල් එක කියන එක තමයි අංක 1. ඒතර ඕක මෙන්න මේ කතන්දරේ පදනම් කරගෙන තමයි මෙතනින් එහාට මේ මම කතා කරන මේ වීඩියෝස් වල මේ පැත්තේ ඒරියා මේ මම අවුරුදු 8ක් තිස්සේ මම කරපු මේ පාර්ට් ටයිම් මම කරගෙන මේ ෆ්‍රීලාන්සින් කියන කතාවට වැදගත්ම වෙන දේ තමයි මෙන්න මේ කතා ස්කිල් එක කියන එක රයිට්. එතකොට අංක 1 ඇක්ෂන් අයිටම් එක අද රයිට් සොරි මේක මේ වුණා. අංක 1 ඇක්ෂන් අයිටම් එක මම දෙනවා වා මුලින්ම වාගේ අයිඩෙන්ටිෆයි කරන්න ඕනේ අද ස්කිල් එක මොකක්ද කියලා. ඔයාලට තියෙන ස්කිල් එක මොකක්ද කියලා. රයිට් මේක ඇවිල්ලා මේ වීඩියෝ එක බලනවා ඩිෆරන්ට් මෝස්ට්ලි මගේ ඉන්නේ IT ෆීල්ඩ් එකේ කට්ටිය කියන්නේ IT ප්‍රොෆෙෂනල්ස් තමයි ඉන්නේ. එතකොට මේ කට්ටියගේ අනිවාර්යෙන් ස්කිල් කියන ඒවා ආපහු සබ් කැටගරිස් එනවා පුතා. මෙතන ඉන්න පුළුවන් DevOps ලා රයිට්. මෙතන ඉන්න පුළුවන් සිස්ටම් ඉන්ජිනියර්ස් ලා. මෙතන ඉන්න පුළුවන් SC ලා රයිට්. මෙතන ඉන්න පුළුවන් QA ලා, PM ලා, ප්‍රොජෙක්ට් මැනේජර්ස් ලා. different type of categories hundreds of categories are there හරි ඊට පස්සේ අනිත් පැත්තෙන් ආවම මේක විතරන්නේ මේක ඉතින් මගේ අතරින් පතර දැන් ඉන්න කට්ටියන සමහරවල්ලාට මම ඔය මගේ දැන් අලුතෙන් නිවස හැදීම සම්බන්ධ වීඩියෝස් දාන නිසා මගේ එකට එකතු වෙලා ඉන්නවා සිවිල් ඉන්ජිනියර්ස්ලා ස්ට්‍රක්චරල් ඉන්ජිනියර්ස්ලා ආකිටෙක්චර්ස් මේ ආකිටෙක්ට්ලා රයිට් ඔය කට්ටිය. ඒතකොට ඒ වගේ තව සබ් කැටගරිස් තියෙනවා. දැන් ඔය හැම කෙනාගේම ආවම අවසානට මේක මේකවා බ්‍රේක් මේ බ්‍රේක් ඩවුන් කරලා කඩාගෙන ගියොත් අවසානට ඇවිල්ලා හිටින්නේ ඔයා මොකක් හරි ප්‍රැක්ටිස් කරපු ස්කිල් එකක් හින්දා තමයි ඔයා ආදී දේ කරන්නේ රයිට්. එතකොට මෙන්න මේක හොයාගන්න ඕන. මේක තමයි මේ වීඩියෝ එකේ මම දෙන ෆස්ට් ඇක්ෂන් අයිටම් එක මගේ ඔඩියන්ස් එකට රයිට්. මුලින්ම මේක හොයන්න. මේක හොයන්න කියන්නේ ඒ කියන්නේ මූණ හොදගෙන ඇවිල්ලා ඇඳුම් ඇඳගෙන මේ ටෝච් ගහගෙන හොයන්න දෙයක් නෙමෙයි ස්කිල් එක කියන්නේ රයිට්. එහෙම එකක් නෙමෙයි ඈ හොයන්න කියන්නේ මේක හොයාගන්න තියෙන එකම විදියයි. කොහොමද දන්නවද? බලන්න ඔයා අද කරන්නේ මොකක්ද කියලා ජොබ් එකක් කරන කෙනා නම් මෙතනින් පහසුවෙන් හොයන්න පුළුවන්. ඔයා කරන ජොබ් කැටගරි එක අනුව ඔයාට කියන්න පුළුවන්. SC කෙනෙක් නම් මම ඔයා උදාහරණයක් කියන්න software engineer කෙනෙක් නම් ඔයා දන්නවා කෙලින්ම programming coding side එක database administration data structures algorithms ඔය පැත්ත. quality assurance කෙනෙක් නම් ඔයාට හිතන්න පුළුවන් right testing selenium ඔය වගේ ටෙක්නෝලොජි and tools වල එකතුවක මේකක් තියෙන්න පුළුවන් right. අපි ඊට පස්සේ ගමුකෝ structural engineer කෙනෙක් නම් ඔයාගේ තියෙන drawings right. ඊට පස්සේ structural ඒ කියන්නේ structural drawings and civil මේ මොනවාද architectural පැත්තේ වැඩ ඒවා. දැන් මේ විදිහට අද දැන් හැරිලා බලන්න ඕන ඔයා මේ වීඩියෝ එක බලන ගමන් මේක post කරලා හරි ඔන්න ඕක හදා ගන්න ඕන. ඕක හදන්න නැතුව මෙතනින් එහාට මේ වීඩියෝස් බලන්න ගන්න එපා. ඒක කරන්න බැයි නම් බලලා වැඩකුත් නැහැ. මට පස්සේ ඇවිල්ලා කියන්න එපා. හරියන්නේ නැහැ කියලා. මේවා කරන්න හේතුව වැඩක් නැහැ පුතා කතා කරලා එතනින්. මොකද මේ දේ කරන්න කම්මැලි නම් මේ හෙවීම ඔයා තුල කරන්න අකමැති නම් එතනින් එහාට ඔයාට තියෙන්නේ මේ වැඩක් නැහැ. එතනින් එහාට කරන දෙයක් කරගෙන ඉන්න කියලා තමයි කියන්නේ. සෝරි. හරි ඊට පස්සේ අපි බලමු ඔය ටික කෙනෙක් කරාට පස්සේ මේ වීඩියෝස් මම දී කරන්නේ නැහැ. දැන් මම ඊයේ වීඩියෝ එක 30 minutes වල දී කරන්න කියලා තමයි වැඩේ පොඩ්ඩක් අවුල් ගියේ. අනිත් එක තමයි මට හිතෙනවා කට්ටියට බෝරින් වෙයි කියලා. ඒක නිසා හරිම ෂෝට් වීඩියෝස් බට් සීරීස් එකක් විදියට දැන් මේක මම කරා යනවනේ කොහොමද? මේ ඉතින් ඒක නිසා බලන්න. හරි දැන් මේ අනිත් එක තමයි මේක මේ ඇක්ෂන් අයිටම්ස් ගන්න පොඩි කාලයක් දෙනවා මම දවස් දෙකක් විතර. මොකද නැත්තම් වැඩකුත් නැහැ මේවා බලලා. රයිට් බලන් යනවා විතරනේ හැමදාම වීඩියෝස් බල ඔයාලා හැමදාම කරන්නේ මෙහෙම YouTube එකට ඇවිල්ලා රයිට් මේ තියෙන YouTube හරි මේක ඇවිල්ලා මෙහෙම වීඩියෝ බලනවා. මේක බලන එකනේ කරන්නේ හැමදාම හැමෝම බලනවා. බලලා views ටික දීලා යනවා අනිත් අයට. හැබැයි මේකෙන් කවුරුත් මම හිතන්නේ 100ට එකක්වත් මේවා ඇත්තටම කරනවා කියලා. ඒ වෙලෙට මේ ලොකු මොටිවේෂන් එක මම දන්නේ 100ට එකක්වත් මේ වැඩේ වෙනවා කියලා. මේක ලොකු බොරු මොටිවේෂන් එකක් ගන්නවා මේ විතරයි ඒ වෙලාවට. ඊට පස්සේ ඒක ඇත්තටම මම හිතන්නේ මේ අතැල්ලා දැමීමක් තමයි වෙන්නේ. ඉතින් ඒකකොට වැඩක් නෑ ඇත්තටම. හරි. එහෙම වෙලා. ඒක නිසා මම කියන්නේ දැන් මගේ බලනවනම් අනිවාර්යයෙන් මේ ඇක්ෂන් අයිටම්ස් එක යන්න. දැන් පළවෙනි ඇක්ෂන් අයිටම් එක කිව්වා. ඒක කරන්න. ස්කිල් එක හදාගන්න. ඒක ලියන්න. එහෙම නැත්නම් මේ මගේ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒතකොට මටත් හෙල්ප් කරන්න පුළුවන්. ඕනනම් ඔයාගේ හරිම ස්කිල් එක අර ග්‍රැනියුලර් ලෙවල් එකේ කියන්නේ මයික්‍රෝ ලෙවල් එකෙන් හොයාගන්න පුළුවන්. මොකද සමහර අයට හිතා ගන්න බෑ මොකද්ද මගේ තියෙන ඇත්තටම හරිම මේක කියලා. හරි. ඒතකොට දාලා තියන්න YouTube එකේ කමෙන්ට්ස් වල මම රිප්ලයි කරනවා වීකෙන්ඩ්ස් වල මම ෆ්‍රී වුණාම මේ අපි බලමු. හරි. රයිට්. ඊට පස්සේ අපි කතා කරනවා මේ ඊළඟ කාරණයට එන්නේ ඊට පස්සේ. හරිද? එතකොට දෙවැනි කාරණාව තමයි දැන් සාමාන්‍යයෙන් ලෝකේ ඔයාලා දන්නවා දැන් සාමාන්‍යයෙන් කෙනෙක් ගත්තම මෙයාට මේ
මේ ස්කිල් එක සෙල් කිරීමක් තමයි ඔය කරන්නේ. ඇත්තටම දැන් මම කිව්ව ෆුල් ටයිම් ජොබ් එකක් වෙන්න පුළුවන්. හරි ෆුල් ටයිම් ජොබ් එක වෙන්න පුළුවන්. බිස්නස් එකක් වෙන්න පුළුවන්. මේකේ මොනවා හරි වක්‍රාකාරයෙන් අන්තිමට වෙලා ඔයාගේ අර ස්කිල් එකේ සෙල් වීමක් නෙවෙන්නේ ඇත්තටම. ඒ ස්කිල් එක සෙල් කරනවා කියන්නේ සමහර බිස්නස් එකක් කරන කෙනෙක් තමන්ගේ ස්කිල් එක ඩිරෙක්ට්ලි සෙල් කරන්නේ නැහැ. නමුත් ඒක වක්‍රාකාරයෙන් ගිහිල්ලා කරකිලා අවසානට කඩාගෙන આવත් ඒ ස්කිල් එක නිසා හදපු දේවල් තමයි සෙල් කරන්නේ. එච්චරයි හරි ඉතින් මේ ඔළුවෙන් හිතන්නේ ඒවා හරි. ඒක ස්කිල් එක තමයි සෙල් වෙන්නේ. ඒක ස්කිල් එක සෙල් කරනවා නම් ස්කිල් එක සෙල් කරන්න සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා දැන් හිතන්නකෝ දැන් ડોක්ටර් කෙනෙක් ගත්තොත් එහෙම එයා හොස්පිටල් එකේ මේක සෙල් කරනවා නෙමෙයි හොස්පිටල් එකේ වැඩ කරනවා වගේම තමයි ඊට පස්සේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරලා මේක මේ PV කරලා සෙල් කරනවා. දැන් ටියුෂන් කෙනෙක් ඉන්නවනම් එයා ඇවිල්ලා මේ හෝල් එකක ළමයිට මේ උගන්වලා ඒක සෙල් කරනවා. රයිට් ඊට පස්සේ මේ ලෝයර් කෙනෙක් හරි එහෙම සර්වේ කෙනෙක් වගේ ගත්තොත් එයා ලෑන්ඩ් එකක් මැනලා එයා ඒක සෙල් කරනවා අමතරව. දැන් ඔහොම කරද්දි හිතෙන්න පුළුවන් ගොඩක් වෙලාවට මේක අර IT ප්‍රොෆෙෂනල්ස්ලාට වගේ ආවම හිතෙන්න පුළුවන් කොහොමද අපි කරන්නේ දැන් මේක හොයාගත්තත් එහෙම කරන්නේ කියලා. දැන් මේ ඒක තමයි මේ ඊළඟට ඔන්න ටොපික් එකට එන තැන. අපිට මේ වගේ තැනක දැන් සෙල් කරන්න අපිට ගොඩක් වෙලාවට ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන්නේ නැහැ මේ තැනක් අවශ්‍ය වෙන්නේ නැහැ ෆිසිකලි අපි ඇටෙන්ඩ් වෙන්න කියලා. අපිට කම්පියුටර් එකක් අවශ්‍ය වෙයි වැඩ කරන්න රයිට්. කම්පියුටර් එක ඕන ප්ලස් අපිට ඕන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕන මොකක් හරි රයිට්. මොකක් හරි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් මේ අවශ්‍ය කරනවා. ඔච්චරයි අවශ්‍ය වෙන්නේ රයිට්. ඔය ටික තියෙනවා නම් අපිට මේක කරන්න පුළුවන්. හැබැයි කරන්න අපිට මේක ෆැසිලිටේට් කරන තැනක් තියෙනවා මොකක් හරි ප්ලැට්ෆෝම් එකක්. හරි මොකද අපිට මේක ඇවිල්ලා බිල්ඩින් එක කරන්න බෑ. මේක ඇවිල්ලා රයිට් මේ IT ප්‍රොෆෙෂන් එක. අපිට මේක ඇවිල්ලා මේ ටියුෂන් මේ හදන තැනක කරන්න බෑ. හරි මේක අපිට ෆැසිලිටේට් කරන්න තැනක් තියෙනවා. ඒක සහ ඒ ෆැසිලිටේට් කරනවා කියලා කියන්නේ අපිට මොනවා හරි වැඩ කරන්න තව වැඩ සපයන කෙනෙක් ඉන්න ඕනේ. දැන් ටියුෂන් එකක නම් ළමයි ඉන්නවා. වැඩ සපයන්නේ යා. පේෂන්ස්ලා තමයි ඩොක්ටර් කෙනෙක්ට ප්‍රයිවට් ප්‍රැක්ටිස්. දැන් අපිට ඒගොල්ලෝ හරියන්නේ නැහැ. අපිට හරියන්නේ ප්‍රොජෙක්ට්ස් මොනවා හරි අපේ ස්කිල්ස් තියෙන දැන් මම කියන IT ප්‍රොෆෙෂනල්ස් අර මේවා කරලා කියන්නේ අනිත් අය ඒ විදිහට හදාගන්න. ඒ කියන්නේ CAD එකක් කරන කෙනෙක්ට ඩ්‍රෝවින් සපයන කෙනෙක්. කරන්න කෙනෙක් සපයන කෙනෙක්. ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් කෙනෙක්ට මොකක් හරි ඉදි කිරීම කරන තැනකින් මොනවා හරි ඩ්‍රෝවින්ස් අඳින සපයන කෙනෙක්. එතකොට ඒ කියන්නේ ක්ලයන්ට් කෙනෙක් ඉන්න ඕන එක පැත්තක. මේ පැත්තේ ක්ලයන්ට් කෙනෙක් ඉන්න ඕනේ. හරි එයා සපයන්න ඕනේ සැපීමක් කරන්න ඕනේ. ඒ සැපීම කරාම ඒවා කොහේ හරි පේන්න තියෙන්න ඕනේ. රයිට්. ඒ සැපේ මොනවද ඕන කියන එයාගේ සර්විස් එක එයා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා කොහේ හරි පේන්න තියෙනවා. අන්න ඒ වගේ තැනකට තමයි අපි කියන්නේ ප්ලැට්ෆෝම් එකක් ඕනේ. ඕවට අපි කියනවා මේ ෆ්‍රීලාන්සින් ප්ලැට්ෆෝම් එකක්. ඒ ෆ්‍රීලාන්සින් ප්ලැට්ෆෝම් වලින් එකක් තමයි මම මේ කතා කරන්නේ Upwork කියලා. ඔයිට අමතරව තව තියෙනවා. Fiverr කියලා තියෙනවා. ග්‍රැෆික් ඩිසයින් පැත්තේ ගොඩක් ඉහළින් තිබ්බ එකක් ඉස්සර ඉඳලම. හරි ඊට පස්සේ අපිට තියෙනවා මේ freelancer.com එක තියෙනවා. right. TopTal කියලා තියෙනවා high end ගොඩාක් උඩ level එකක තියෙන හොඳම තැන. right. නමුත් මම එකක්වත් කතා කරන්නේ නැහැ. මම කතා කරන්නේ Upwork වුණ හේතුවම කරපු දේවල් තමයි මේ YouTube channel එකේ කතා කරන්නේ. මගේ වැල්වට අරන් බයිලා නැත. right. ඒක නිසා මම දන්න දේ කතා කරන්නේ අවුරුදු 8ට වැඩි කාලයක් Top Trader Plus and ඩොලර් ලක්ෂය මම හෙව්වේ දැන්ට අවුරුදු 4-5කට කලින් ඇත්තටම. 2020 වගේ වෙද්දි මම ඩොලර් ලක්ෂය මේවා කරලා තියෙනවා right. ඉතින් මේ කතන්දරේ ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඒවා තියෙනවා YouTube එකේ දාලා. ඉතින් ඒක මම වැඩි කියන්න යන්නේ නැහැ. මම මේ පොඩ්ඩක් ආපු නිසා තෙන්ට කිව්වේ right. එතකොට මම කතා කරන්නේ Upwork. ඉතින් එතකොට Upwork කියන්නේ මොකද්ද? ඇවිල්ලා freelancing platform එක right. එහෙනම් අංක 1 second action item එක අද ඔයගොල්ලන් කරන්න තියෙන්නේ upwork.com කියලා යන්න ඕනේ. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන්න ඕනේ, ලැප්ටොප් එකක් තියෙන්න ඕනේ right. upwork.com යන්න ඕනේ. upwork.com ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඒකට මොකද sign up වෙන්න පුළුවන්. sign up වෙන්න. ඒ කියන්නේ අපි දැන් මේ මොකද කරන්න යන්නේ? නොදන්නම කෙනෙක් කිව්වොත් මේ platform එක ඇතුළට අපි ගිහිල්ලා අපේ profile එකක් හදා ගන්න ඕනේ. හරියට නිකන් ඔයාගේ Facebook profile එක හදාගෙන ඉන්නේ Facebook platform එක උඩ ඒ වගේ දෙයක්ම තමයි. හරි. මේ Upwork එකේ අපි කරන්න යන්නේ එතකොට මේ story share කරන්නවත් ඔයාගේ photo share කරන්නවත් නෙමෙයි. මෙතන අපි කරන්න යන්නේ මේ සරල දෙයට අපි එකතු වෙන්න යන්නේ. මෙතන ඉන්නවා clientsලා. මේගොල්ලෝ වෙලා ලංකාවේ විතර නෙමෙයි. මෙතන තමයි විශේෂත්වය. දැන් ડોක්ටර් කෙනෙක්ට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න ගොඩක් වෙලා ලංකාවේ. ලෝයර් කෙනෙක්ට ලංකාවේ විතර. එතකොට ගොඩක් වෙලාවට මේ අපි මේ ඉන්දියන් සාගරයේ මුතු ඇරේට කොටු වෙනවා. නමුත් අපි ඇවිල්ලා මේ ෆ්‍රීලාන්සින් කරද්දී එහෙම නෑ පුතා. මේක මුළු ග්ලෝබ් එකටම අදාළයි. මේක මුළු ග්ලෝබ් එකටම අදාළයි. ඔයා ග්ලෝබ් එකේ ඉන්නවා තැන් තැන්වල ඇමරිකාවේ, ඕස්ට්‍රේලියා, මෝල්ඩිව්ස්, නේපාල්, භූතාන්, ඉන්දියා, USA හැමතැනම ඉන්නවා ක්ලයන්ට්ස්ලා. මේ හැමතැනම ඉන්නවා ක්ලයන්ට්ස්ලා. රයිට්. කොහොම ඉන්නවා බලාගෙන එයාලගේ වැඩක් කරගන්න. එතකොට එයාලා ඒ වැඩ දාන තැන තමයි මේ Upwork එක කියන්නේ. එහෙනම් ඒ වැඩ බලන්න නම් අපි මේ Upwork එක ඇතුළට යන්න ඕනේ. එහෙනම් ඒක කරන්න තමයි මම ඔය කිව්වේ action item second action item sign up වෙන්න ඕනේ. sign up වෙලා ඔයා Upwork එකේ ඔයාගේම brand එකක් හදන්න පුළුවන් profile එකක් තමයි හදන්නේ. Facebook profile එක වගේ තමයි. හැබැයි අපි හදන්නේ story share කරන්න, photo share කරන්න නෙවෙයි professional profile එකක් හදන්නේ. ඒක ඔයාව brand කරනවා අනාගතයේ අපි මේක කතා කරන යද්දී ඉදිරි මාස 3-6 ඇතුළත. right. ඉතින් ඒක හදිසියෙ කරන්න බෑ. හෙමින් යන්න ඕන ගන්න. මුලින්ම අද විහිල්ලා sign up වෙලා upwork.com එකට මේකට
අංක එකට ප්‍රොෆයිල් එක හදන්න. හැබැයි මේවා ඇවිල්ලා කොමන් ඊළඟට තියෙන නිකන් සාමාන්‍ය නිකන් ඔයාලට පොඩි සෙන්ස් එකක් තියෙනවනම් කොමන් සෙන්ස් තියෙනවනම් මේ ප්‍රොෆයිල් එක ෆිල් කරන්න පුළුවන්. එතන ඔයාලට හරි නම පාවිච්චි කරන්න. ඔයාගේ ඩෙන්ටි කාඩ් එකේ හරි පාස්පෝර්ට් එකේ තියෙන හරි නම විතරක් පාවිච්චි කරන්න. ෆේක් ඒවා හදන්න යන්න එපා. හදලා ඇවිල්ලා ප්‍රශ්න අහන්න එන්නත් ඒවා වැඩක් නැහැ. එහෙම කරන්න බෑ. මොකද මෙහෙම කරගත්තම හරි ලේසි. ෆේක් වැඩ කරන්න යන්න එපා. ඇත්ත නමින් පෙනී සිටින්න. රයිට්. ඒක මොකද පසු කාලීන ඔයා මේකෙන් විත්ඩ්‍රෝවල් එකක් දාන්න යද්දි අනිවාර්යයෙන් මේක බලනවා. අනිත් එක තමයි වීඩියෝ වෙරිෆිකේෂන්ස් තියෙනවා අප්වර්ක් වල දැන් අනිවාර්යයෙන් මේක තියෙන දෙයක්. හරිද? ඉතින් ඒක නිසා අනිවාර්යෙන් ඒක විතරයි මට එතන නෝට් එකක් දෙද්දී අනිත් දේවල් ඔයාලට තියෙන ගොඩක් වෙලාවට ඔයා කරන්නේ මොනවද කියලා ඔයාගේ ස්කිල්ස් එහෙම දාලා ඒක පොඩ්ඩක් ඔයා එක්ස්ප්ලෝර් කරලා බලන්න. මම බින්වින්ලා කියන්නේ ඒක අනිත් වීඩියෝ එකේ කියන්න හෙඩ්ලයින් එකක් දාන්න ඕනේ ඔයා මොනවද කරන්න වෙලා. සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් උදාහරණයට I do programming for you. මෙහෙම දාන්න එපා. මේක chat GPT ඔයා පාවිච්චි කරලා හොඳ කැචී විදියට ටයිටල් එකක් දාගන්න. ඔයා මොකද්ද කරන්න කියලා. හරි. I do technical blogs for you, right? I do best ඒ වගේ මොනවා හරි තියන්න. මේක ගැන මම විස්තර කියන්නේ අනිත් දවසේ. දැන් කියන්න වෙලාවක් නැහැ. විනාඩි 15කට වැඩි ගිහිල්ලා. මුලින් මම මේක ඔයාලට ප්‍රැක්ටිස් කරන්න. මේ ඇක්ෂන් අයිටම් සෙකන්ඩ් ඇක්ෂන් අයිටම් එක කරන්නද? මේ ප්‍රොෆයිල් එකක් හදාගන්නවත් බැර නම් ඉතින් අමාරුයිනේ වැඩේ කරන්න. මේක කරන්න කොමන් සෙන්ස් තියෙන්න ඕන ඔයාලට. ඒක නිසා කරගන්න. හැබැයි මේක ඔප්ටිමයිස් කරන විදිය ටිප්ස් ටිකක් තියෙනවා. ඒ කියන්නේ මේක ක්ලයින්් කෙනෙක්ට ෆීඩ් එක ඇතුලේ ලොකුවට පෙන්න ගන්න පුළුවන් වෙන්න ඔයාගේ ප්‍රොෆයිල් එක කැපී පේන්න රයිට් මේ වගේ ප්‍රොෆයිල් එක මේ පැත්තේ මෙහෙම තියෙනවා මේ තියෙනවා මේ ප්‍රොෆයිල් එක මෙතන හෙඩර් එක හෙඩ්ලයින් එක මේක කැපී පේන්න ඉහළට පෙන්වන්න අවශ්‍ය කරන පොඩි පොඩි ඔප්ටිමයිසේෂන් ටිප්ස් ටිකක් ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් ටිකක් ඊළඟ වීඩියෝ එකේදී දෙන්නම් වීඩියෝ එක දික් කරන්න බෑ ඕකේ ඒක නිසා ඔයා මේ අවශ්‍ය කරන මූලික දේවල් ටික මේක හයි ලෙවල් හදලා තියාන මුකුත් කරන්න එපා කිසිම දෙයක් කරන්න යන්න එපා එතනින් එහාට අතපත ගාලා බැලුවට කමක් නැහැ මුකුත් කරන්න යන්න එපා ඔය තියෙන දේවල් බලලා ප්‍රොෆයිල් එක ඔප්ටිමයිස් කරලා ලස්සනට හදලා ෆොටෝ එක දාලා හොඳ ප්‍රොෆෙෂනල් ෆොටෝ එකක් දාලා ඔයාගේ සර්ටිෆිකේට්ස් එහෙම තියෙනවා නම් ඒවා මෙතන දාන්න තැනක් තියෙනවා ඔයාගේ මෙතන පෝර්ට්ෆෝලියෝ එකක් තියෙනවා නම් ඒවා හොඳට ලස්සන ප්‍රොජෙක්ට්ස් කලින් කරපුවා දාන්න පුළුවන් කලින් කිසිම ප්‍රොජෙක්ට් එකක් කරලා නැත්නම් ඔයාට හිතලා දැන් කරලා 3 4 5ක් පෝර්ට්ෆෝලියෝ එකක් මෙතන හදන්න ඔය වැට්ටික් කරන්න පුළුවන් ඊළඟ දවස් කීපෙකට කරලා අපි වැඩේට බයමු එතකොට ඔච්චරයි අද වීඩියෝ එකේ මේවා දිගට ගෙනියන්න කරනවාද කියලා බලන්න ඕනේ ඇක්ෂන් අයිටම් නම්බර් 1 ස්කිල් එක අඳුර ගන්න ඇක්ෂන් අයිටම් නම්බර් 2 අප්වර්ක් එකේ ප්‍රොෆයිල් එක හදලා ලස්සනට හදලා හයි ලෙවල් විදියට හොඳ විදියකට හදලා තියාගන්න එතනින් එහාට මුකුත් කරන්න යන්නේ නැහැ ඔය ටික කරාද කියලා බලමු කරා නම් මට වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න කරලා ඉවරලා කම්ප්ලීටඩ් කියලා මම ඊළඟ වීඩියෝ එකේදී අපි කට්ටිය මේකට ඉන්ට්‍රෙස්ට් නම් වැඩේට බයමු කමියුනිටි එක වෙනුවෙන් ජය වේවා